සුබ දවසක් යාළුවනේ. අද අපි ඔයගොල්ලොත් එක්ක යන්නේ ලස්සන තැනකට. මේ බණ්ඩාරගම උයන්වත්ත වැව. මේකට එන්න නම් බණ්ඩාරගම ඉඳලා හොරණ පාරේ කිලෝමීටර් කීපයක් ඇවිල්ලා උයන්වත්ත වැව පාර කියන පාරේ තමයි එන්න ඕන. ලොකේෂන් දාගත්තොත් ඔයගොල්ලන්ට තැන වර්ධින එකක් නෑ. මේක ලස්සනම වැස්ස කාලෙට. පිටාර වතුර ඔක්කොම ගලන්නේ පන්ටකේ තියෙන පාර උඩින්. ගොඩක් ටෙලිඩ්‍රාමාස් වලට මෙතන ෂූටින් ඒරියා එකක් විදිහට ගන්නවා. මේ පේන හරිය ඔයගොල්ලන්ට වාහනේ පාක් කරලා එන්න පුළුවන්. හැබැයි උයන්වත්ත වැව කියන්නේ අපිට නාන සුසු තැනක් නෙමෙයි. නාන්න ගිහිල්ලා හැම අවුරුද්දකම වගේ මෙතන නැති වුණු ජීවිත බොහොමයි. ඒක නිසා මේ පරිසරයේ සුන්දරත්වය බලලා ලස්සන මතක ටිකක් එකතු කරගෙන එන්න ඕන තැන. මෙන්න මේ පේන හරියෙන් තමයි පිටවානේ වැඩිපුර වතුර පල්ලෙහා ඇලට යන්නේ. පාර හරහා තමයි මේ වතුර පාර ඔක්කොම ඇලට යන්නේ. වැස්ස කාලෙට මේක වතුරෙන් පිරීලා තියෙන්නේ. වැව කෙරවලට වෙන්න මේ දවස්වල ලස්සන කහමල් යායක් පිපිලා තියෙනවා. කහමල් පාරාදීසයක් මේක. අපි යනකොටත් ගොඩක් දෙනෙක් ෆොටෝස් ගන්න ෆොටෝ ලොකේෂන් විදිහට මේක තෝරගෙන තිබ්බා. වෙඩින් ෂූට්, ෆ්‍රී ෂූට්, බර්ත්ඩේ ෂූට්ස් මේ අතර තිබ්බා. මේ දවස්වල ඔයගොල්ලෝ මෙතනට આવොත් මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගන්න පුළුවන්. හැබැයි මම ඊට කලින් නම් මෙතනට ආපු වෙලාවේ මෙහෙම තැනක් දැකලා නැහැ. අවුරුද්දේ වෙන කාලවලට නම් මේ කහමල් වගාව ගැන මම දැකලා තිබ්බේ නැහැ. හැබැයි මේ දවස්වල මේක මාර ජනප්‍රිය තැනක් වෙලා. ඉතින් අපිත් ආවා ඒ ලස්සන විඳගෙන යන්න. බලන්නකෝ එතන ලස්සන. මෙන්න මෙතනින් තමා කහමල් වත්තට යන්න පුළුවන්. වාහනේ පාක් කරලා එතනින්ම රබර් කට්ටිය පැත්තට උඩට ගියොත් තමයි කහමල් වත්ත තියෙන්නේ. ඒ කහමල් වත්තේ සුන්දරත්වයත් විඳලා වැව් බැම්ම දිගේ අපි ආයි ගෙදර ගියා. ආයෙ දවසක ඉක්මනටම හමු වෙමු.